අද මම ඔයගොල්ලන්ට කියන්න හදන්නේ ලස්සන රහසක්. මේ දවස්වල අපේ බජට් එකට අපේ ඉන්කම් එකට ගැලපෙන විදිහේ ප්‍රොඩක්ට් එකක් හොයන ගමන් නේද ඉන්නේ. එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. අපි හිතනවා අපි මිලදී ගන්න ප්‍රොඩක්ට් එකේ වටිනාකම අනුව තමයි අපිට එකෙන් ලැබෙන රිසල්ට් එක තීරණය වෙන්නේ කියලා. හැබැයි මම පාවිච්චි කරන සමහර ප්‍රොඩක්ට්ස් තියෙනවා සාමාන්‍ය වෙළඳපොලේ ඉතාම අඩු සාමාන්‍ය මුදලකට මිලදී ගන්න පුළුවන් ලොකු රිසල්ට් එකක් ලැබෙන දේවල්. ඉතින් එන්නකො යන්න වීඩියෝ එකට. මේ තියෙන්නේ මම පාවිච්චි කරන ෆේස් වොෂ් එක. මේක Nature Secret එකේ පපායා ෆේස් වොෂ් එක. මේක ගෙවන ගානට ගොඩාක් සාධාරණ රිසල්ට් එකක් දෙන ෆේස් වොෂ් එකක්. ලංකාවේ ඕනම තැනක ෆාමසි එකකින් සහ ඕනම ෂොප් එකකින් මේ බියුටි ප්‍රොඩක්ට්ස් තියෙන ෂොප්ස් වලින් මේ ෆේස් වොෂ් එක අපිට ඉතාම අඩු මුදලකට ලබා ගන්න පුළුවන්. මේකෙන් අපේ මූණේ කුණු දූවිලි ඉවත් වෙන විදිහ අපිට ෆීල් වෙනවා. මූණට අමුතු ෂයින් එකක් එක්ක මූණට අමුතු බෙනිෆිට්ස් ලබලා දෙන ප්‍රොඩක්ට් එකක් තමයි මේ ෆේස් වොෂ් එක. හැබැයි අපි මොන දේ පාවිච්චි කරත් අපේ ශරීරයට එකතු කරගන්න ඕනේ දෙයක් තියෙනවා. ඒ තමයි වතුර. අපි දවසට වතුර ලීටර් 3-4ක් බොනවා නම් ලොකු ගණන් දීලා ලොකු ප්‍රොඩක්ට්ස් වලින් අපි ලොකු රිසල්ට් බලාපොරොත්තුෙන් සල්ලි වියදම් කරන්න ඕන වෙන්නේ නැහැ. දැන් මම පෙන්නන්නේ ටෝනර් එකක්. මේක 24K gold ටෝනර් එක. මේක නම් මට gift එකක් විදිහට තමයි ලැබුණේ. මේක මිලදී ගන්න නම් ටිකක් විතර ලොකු මුදලක් වැය වෙනවා. මේක ටෝනර් එකක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. මේක 24K gold mix වෙච්ච ටෝනර් එකක්. මේකෙනුත් මූණට ෂයින් එකක් ලැබෙන හොඳ ප්‍රතිඵලයක් අපිට ලබා ගන්න පුළුවන්. මේක ලංකාවේ නිෂ්පාදනයක් නම් නෙමෙයි. හැබැයි මේක අපේ හැමට සාමාන්‍යයෙන් ගැලපෙන විදිහට තමයි හදලා තියෙන්නේ. මේකෙනුත් රිසල්ට් එකක් ගන්න පුළුවන් විදිහේ ප්‍රොඩක්ට් එකක් අපි මේක හරියට පාවිච්චි කරනවා නම්. හැබැයි කෙනෙක් රෙකමන්ඩ් කරපු පළියට තමන්ගේ හැමට මේක ගැලපෙනවද නැද්ද කියලා තීරණය කරගන්න එක ඔයාගේ වැඩක්. මොකද සමහර ප්‍රොඩක්ට්ස් තියෙනවා ඒවා අපිට රිසල්ට් එක දෙන විදිහ එක එකනාගෙන් එක එකනාට වෙනස්. සමහරුන්ට ඉක්මන් ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. සමහරුන්ට රිසල්ට් එක පහු වෙන්න පුළුවන්. සමහරුන්ට හරියන්නේ නැති වෙන්නත් පුළුවන්. මෙන්න මේක ඒ වගේ එකක්. මේක හැමෝටම හරියන්නේ නැහැ. මේක බ්ලීච් අඩංගු ක්‍රීම් එකක් කියලාත් කියනවා. ඒ නිසා මම මේක රෙකමන්ඩ් කරන්නේ නැහැ කාටවත් ගන්න කියලා. ඒ වුණාට මගේ හැම පුරුදු වෙලා තියෙනවා දැන් අවුරුදු ගානක ඉඳන් මේ ක්‍රීම් එක පාවිච්චි කරන්න. මේ ක්‍රීම් එක නිසා මගේ මූණ එක පිම්පල් එකක්වත් එන්නේ නැහැ. අවුරුදු ගානක්ම මේ ක්‍රීම් එක විතරයි මට පාවිච්චි කරන්න පුළුවන්. වෙන ක්‍රීම් එකකට මාරු වුණොත් මගේ හැම අනිත් පැත්තටම වෙනස් වෙනවා. ඉතින් මං හිතන්නේ මේ ක්‍රීම් එක නම් එච්චර හිතකර ක්‍රීම් එකක් නෙමෙයි. ඒ නිසා පාවිච්චි කරද්දී ගොඩක් ඩොක්ටර් කෙනෙක්ගෙන් හරි රෙකමෙන්ඩේෂන් එකක් ගන්නවා නම් හොඳයි මේ ක්‍රීම් එක පාවිච්චි කරන්න කලින්. හැබැයි මේක අතේ තියෙන මුදලට ගන්න පුළුවන් සාධාරණ මුදලකට ගන්න පුළුවන් ක්‍රීම් එකක්. ෆෙයානස් ක්‍රීම් එකක්. ඉතින් මේකේ බ්ලීචින් අඩංගු වෙලා තියෙනවා. මේ ක්‍රීම් එක හොඳ නෑ. මේ ක්‍රීම් එක පිළිකාකාරක ක්‍රීම් එකක් කියලා ගොඩක් තැන්වල කියනවා මම අහලා තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් මට රිසල්ට් එකක් ලැබෙන නිසා මම මේක ෆෙයානස් ක්‍රීම් එකක් විදිහට යූස් කරනවා. මේ ප්‍රොඩක්ට් එක ස්කින් එක ගැන එහෙම නැත්නම් අපේ හෙයා එක නේල් වලට අපිට අදාළ වෙන එකක් නෙමෙයි. හැබැයි ගෑනු ළමයෙක් වුණාම ටිකක් සුවඳට ඉන්න එපයි නේද? ඉතින් අපි හොඳ පර්ෆියුම් එකක් හොයනවා. අපි සුවඳ long lasting perfumes අපි හොයනවා. ඉතින් ඒකත් එක්ක ඩියෝඩරන්ට් එකක් යූස් කරන එක ටිකක් වැදගත් දෙයක්. මොකද දාඩිය ගඳ කියන දේ කොයි වෙලාවෙ කොහොම දැනෙයිද කියන එක අපිට දන්නේ නැහැ. ඉතින් උදේට බොඩි වොෂ් කරාට පස්සේ ඩියෝඩරන්ට් එකක් යූස් කරන එක වටිනවා. ඉතින් මේ ඩියෝඩරන්ට් එක 48 hours තමයි මේක ගැරන්ට් කරලා තියෙන්නේ. බට් අපි බොඩි වොෂ් කරන නිසා එච්චරම ඕනේ නැහැ. නමුත් මේක හොඳ ඩියෝඩරන්ට් එකක්. සාමාන්‍යයෙන් ඩියෝඩරන්ට් අනිත් ඒ වගේ ගණන්ම තමයි රුපියල් 400 500 600 අතරනේ සාමාන්‍යයෙන් දැන් ලංකාවේ ප්‍රොඩක්ට්ස් යන්නේ. ඉතින් ඔය මේ ප්‍රොඩක්ට් එක ඒවත් එක්ක බලද්දි ටිකක් හොඳයි long lasting මේ හොඳ ඩියෝ එකක් කියලා චුටි ටිප් එකක් දෙන්න තමයි මට ඕනේ උනේ.
මේක මට තිබ්බ ලොකු ප්‍රශ්නෙට උත්තරයක් හොයපු ක්‍රීම් එකක්. ඒ කියන්නේ මගේ ඇස් දෙක යට අඳුරු පාට මූණත් එක්ක බලද්දි මගේ ඇස් දෙක ටිකක් ඇස් දෙක යට කළු පාටක් තිබුණා. ඉතින් ගොඩක් අය මට කිව්වා ඩොක්ටර් රෂෙල් එකේ මේ 24K Gold මේ under eye darkness ක්‍රීම් එක ඇප්ලයි කරලා බලන්න. ඒකට චුට්ටක් ගොඩක් අයගේ හොඳ හරි ගිහින් තියෙනවා කියලා. මම මේක මාසයක් විතර පාවිච්චි කරා. සාමාන්‍ය ප්‍රතිඵලයක් තිබ්බට මේකෙන් කියන තරම් ලොකු රිසල්ට් එකක් ගන්න නම් මට හැකියාවක් ලැබුණේ නැහැ. මේක මම ගත්තේ ඔරිජිනල් මේක රුපියල් 2000ක් වගේ ගානකට තමයි මම මේක ගත්තේ. 2000ක් 3000ක් වගේ ගානකට. මේකෙන් හිතන තරම් ලොකු රිසල්ට් එකක් නම් මට ලබා ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. මේක ගෑවහම ඇස් දෙකට හොඳට නිින්ද යනවා. මම හිතන්නේ අර ඇස් දෙකට ඕන කරන රෙස්ට් එක ලැබෙන්න ඕන නිසා වෙන්න ඇති. හොඳට නිින්ද යනවා. හැබැයි එච්චරම ලොකු රිසල්ට් එකක් මට ලැබුණේ නැහැ. හැබැයි මෙන්න මේ මැජික් එකෙන් තමයි මගේ ඇස් ඇට කළු වෙන එක චුට්ටක් හරි අඩු වුණේ. මේ ක්‍රීම් එක කොරියන් එකක්. මේකත් මට ගිෆ්ට් එකක් විදිහට ලැබිච්ච එකක් චුට්ටක් ගණන්. ඉතින් මේක මං අර කලින් පෙන්නපු ටෝන එකත් එක්කම ආපු ක්‍රීම් එක. මේක කොරියන් වල ප්‍රොඩක්ට් එකක්. මේක අයි ක්‍රීම් එක. මේක මැජික් එකක් තමයි. මේකෙන් ඇස් දෙක ඇත්තටම අර යට ගිහිල්ලා තිබ්බ කුට ගන්න බැරි තත්ත්වයක තමයි මගේ ඇස් දෙක තිබ්බේ එච්චරකට කළු වෙලා. හැබැයි මේ ක්‍රීම් එක නිසා ඇස් දෙකේ චුට්ටක් පිරුණු ගතියක් දැන් ඇවිත් තියෙනවා. ඒකත් එක්ක ඇස් යට මේ වටේ මම ඒක ඇප්ලයි කරාට පස්සේ ඇත්තටම ඇස් දෙකේ අඳුරු ගතිය චුට්ට අඩු වෙගෙන යන ගමන් තමයි දැන් තියෙන්නේ. මේක පාවිච්චි කරන්න අරගෙන වැඩි කාලයක් නැහැ. මං හිතනවා මම බලාපොරොත්තු වෙන රිසල්ට් එක මේ ක්‍රීම් එකෙන් මට ගන්න පුළුවන් වෙයි කියලා. මං ගොඩක් හිතන්නේ මගේ ඇස් දෙක අඳුර වෙලා තින්නේ අර චූටි කල්ලන් ඇස් දෙක පොඩි කරපු නිසා කියලා. ඉතින් බලමු මේකෙන් හරි රිකවර් වෙන්න මට චුට්ටක් හරි මගේ ඇස් දෙක ගොඩ දාගන්න පුළුවන් වෙයිද කියලා. මේක නම් දැන් මම පාවිච්චි කරලා මේ ඉවර වෙලා තියෙන්නේ. ඒක තව එක මේ ඇප්ලිකේප් එකක් තමයි තියෙන්නේ. NNO එක. NNO එකේ තියෙනවා සාමාන්‍යයෙන් රිසල්ට් එකක් හොඳයි. හොඳ රිසල්ට් එකක් තියෙනවා. අපි රෑට මේක ඇප්ලයි කරලා උදේට අපි ෆේස් වොෂ් එකෙන් මූණ හොදලා ඉවර වෙලා සාමාන්‍යයෙන් ඊට පස්සේ මොන හරි ක්‍රීම් එකක් ඇප්ලයි කරත් පොඩි ෂයින් එකක් එක්ක අමුතු ලුක් එකක් තියෙනවා. හැබැයි මං හිතනවා මේක පාවිච්චි කරලා ඒක පාවිච්චි කරන එක නැවතුවොත් පොඩි ඩල් ලුක් එකක් ආයෙම මූණට එනවා කියලා. ඉතින් මේක කන්ටිනියු කරන්න ඕනි කියලා හිතෙන ප්‍රොඩක්ට් එකක්. ඒ නිසා සාමාන්‍යයෙන් හොඳ ප්‍රතිඵල තියෙනවා NNO කියලා කියන්නේ බෙස්ට් රිසල්ට්ස් දෙන ගොඩක් පරණ ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඒ නිසා මේකත් රීසනබල් ප්‍රයිස් එකකට අනිත් ඇප්ලිකබල් ඔය මේ දේවල් ගන්නවට වඩා හොඳ ප්‍රයිස් එකකට අපිට මේක සාමාන්‍ය ෆාමසි වලින් ඔය සුපර් මාකට් වලින් මේකත් ලබා ගන්න පුළුවන්. NNO ප්‍රොඩක්ට් එක කැප්සූල් තියෙනවා දවසට 30ක්ද කොහෙද පාවිච්චි කරන්න තියෙනවා. සාමාන්‍ය හොඳ රිසල්ට් එකක් තියෙනවා. මේ තියෙන්නේ Via Nike under eye darkness erase circle මේ under eye darkness erase කරන ක්‍රීම් එක. මේක ගෑවහමත් මේක තමයි මම ඇස්සට කළු වෙනවට ඉස්සෙල්ලාම ගන්න පටන් ගත්ත ප්‍රොඩක්ට් එක. මම මේක ටිකක් කල් ගෑවා. මේකෙනුත් හොඳට නිින්ද යනවා. ඇත්තටම ඇස් දෙක අරගන්න බැරි තරමට හොඳට නිින්ද යනවා. ඇස් දෙකට ඕන රෙස්ට් එක ලැබෙනවා. හැබැයි ඉතින් ඊටුව තරම් ලොකු රිසල්ට් එකක් මේකෙන් මට ලැබුණ නැහැ. මං හිතන්නේ කොහොමත් සාමාන්‍යයෙන් හැමදේම එක එක්කෙනාගේ හැම අනුවනේ එක එක්කෙනා එක පාවිච්චි කරන විදිහ එක එක්කෙනාගේ හැම අනුවනේ තීරණය වෙන්නේ. ඉතින් මම කියන්නේ මේ ප්‍රොඩක්ට් එකේ වරදක් නෙමෙයි. මගේ හැමට මේක ගෑවට මට ලොකු ප්‍රතිඵලයක් ගන්න හම්බුනේ නැහැ. මොකද ඇත්තටම මගේ ඇස් දෙක කළු ගතිය ටිකක් වැඩි වෙන අයට වඩා මං හිතනවා ඒ නිසාද දන්නෙත් නැහැ කියලා. මොකද මේකේ රිවිව්ස් මං දැකලා තියෙනවා ගොඩක් අය කියලා තියෙනවා මේක හොඳයි කියලා. මේක රුපියල් 1500 වගේ ගානකට තමයි මං ගත්තේ. මට චුට්ටක් ඒක උත්තර දෙන්න කල් ගියා. මෙන්න මේක මං ගොඩාක් කල් දැන් පාවිච්චි කරන ක්‍රීම් එකක් මගේ කකුල් දෙකට. මොකද මගේ කකුල් දෙක කොටර් ස්කර්ට් එකක් ෆ්‍රොක් එකක් වගේ අඳිද්දී හරි කැතයි. ඒ කියන්නේ චූටි කාලේ ඉඳන් අර හරිම කැත ගතියට වේලිච්ච හැමක් තමයි මගේ කකුල් දෙකට තිබුණේ. ඉතින් මූණට මොන දේ කරත් වැඩක් නැහැ. කකුල් දෙක අපේ කකුල් යටිපතුල් මේ හැමදේම කැතට පේනවා නම් අපිට
ලස්සනට ස්කර්ට් එකක් ඇඳලා ෆ්‍රොක් එකක් ඇඳලා යන්න බැරි වෙනවා. ඉතින් මේක ඒකට මට හම්බ වෙච්ච බෙස්ට්ම සොලියුෂන් එක. මොකද මේකෙන් ලැබෙන රිසල්ට් මේකත් 2000 වලට වඩා ගාන අඩුයි. සාමාන්‍යයෙන් අපිට ලොකු රිසල්ට් එකක් ගන්න පුළුවන්. මේක හැමදාම ඇප්ලයි කරාම කකුලට එන කුණු දූවිලි ඔක්කොම නිකන් හවස් වෙද්දි මේකට ඇලිලා වගේ තියෙන්නේ. එතකොට මේක හවසට වොෂ් කරාම ඇත්තටම ලොකු රිසල්ට් එකක් මේ ප්‍රොඩක්ට් එකෙන් ලැබෙනවා. මේක ගෑවහම කකුලේ නිකන් අමුතු නිකන් සොක්ස් එකක් දැන් මේස් එකක් දැම්මා වගේ දැනෙනවා. නිකන් වෙනම ප්‍රොටෙක්ෂන් එකක් මේකෙන් කකුල් දෙකට ලැබලා දෙනවා. කකුල් දෙක සොෆ්ට් වෙනවා, කකුල් ලස්සන වෙනවා. මේකත් මට කොරියන් වලින් ලැබිච්ච කොරියන් ප්‍රොඩක්ට් එකක්. මේක මම පාවිච්චි කරන්නේ බොඩි ලෝෂන් එකක් විදිහට. මොකද මං ෆේස් එකට මං කිව්වා කලින් මගේ අර ෆෙයර්නෙස් ක්‍රීම් එක නිසා මට වෙන ෆේස් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න ටිකක් අමාරුයි කියලා. මේකෙන් හැබැයි ලොකු රිසල්ට් එකක් මට දැනට ලැබිලා නැහැ. ටෝන් එකෙන් නම් ෂයින් එකක් ලැබුණා. අයි ක්‍රීම් එකත් හොඳයි. මේක මම චුට්ටක් හොරට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මොකද මේකත් එක්ක මගේ තව බොඩි ලෝෂන් එකක් තියෙනවා. ඒක ටිකක් සුවඳයි. ඒ නිසා මම මේ බොඩි ලෝෂන් එක පාවිච්චි කරන්නේ. මේකට චුට්ටයි තමයි මේකෙන් මම පාවිච්චි කරලා තියෙන්නේ. නමුත් මේකත් හොඳයි ස්කින් එකට මගේ ගැලපෙන්න හැම ටිකක් කොහොමත් මගේ මූණට සාපේක්ෂව මගේ අත් දෙක කළුයි. එතකොට අර කළුයි කියන්නේ සාරි ජැකට් එහෙම ඇඳලා එතනින් පහළ වෙනම කලර් එකක් තියෙන. ඉතින් එතකොට අර ඒකට මං හිතනවා ඒක අර අවුවට හැම වෙලේම මේවා වෙන නිසා වෙන්න ඇති. මේක මම බොඩි එකට තමයි ගාන්නේ. හැබැයි සුවඳ මදි. ඒ නිසා මං වෙන ක්‍රීම් එකක් තමයි බොඩි ලෝෂන් එක විදිහට යූස් කරන්නේ. මෙන්න මේ ස්ක්‍රබ් එක නම් පර්ෆෙක්ට්. මේ ස්ක්‍රබ් එක මම සතියකට එක පාරක් වගේ පාවිච්චි කරනවා. මුළු ඇඟේම කකුල් දෙකේ මේ හැම දෙයකම ඇත්තටම මේකෙන් හොඳ ප්‍රතිඵල තියෙනවානේ. මේක දැන් චුට්ටක් ඉවර වෙලා තියෙන්නේ. මේක ගොඩක් කල් දැන් මම අරගෙන මේකත් රුපියල් 2000 ගාණක් වගේ තමයි ප්‍රයිස් එක වෙන්නේ. ලොකු ගාණක් නෙමෙයි. හැබැයි මේකෙන් ඇත්තටම අත් එහෙම අමුතු නිකන් අර තියෙන අර වේලිච්ච ගතිය නැති වෙලා කකුල් වලට එහෙම අමුතු ලස්සනක් එනවා. නිකන් අර AC එකේ ඉඳලා හැදිච්ච කකුල් තියෙන්නේ. අන්න ඒ පෙනුම එනවා. මම මේ කියන්නේ සාමාන්‍යයෙන් අපි හැම වෙලාවෙම අර මේ එළියට යද්දී අපිට එහෙම අර ප්‍රොටෙක්ට් එකක් අපේ කකුල් වලට ඇඟට ලැබෙන්නේ නැහැනේ. නමුත් AC එකේ හිටියාම නිකන් අර ඇඟට දැනෙන මේවා එක තියෙනවා නේද? නිකන් අමුතු සොෆ්ට් ගතියක් එන්නේ. අන්න ඒ වගේ එකක් තමයි මෙන්න මේකෙන් ලැබෙන්නේ. මේ ස්ක්‍රබ් එකෙන් ලැබෙන්නේ නිකන් මේ හැම ක්ලීන් වෙනවා. හැම ක්ලීන් වෙලා කිසිම කුණු දූවිලි වලට එළියට යන්නේ නැතුව හරි ලස්සන වෙන හැමක් තමයි ඕකෙන් හම්බෙන්නේ. මේක කොරියන් ප්‍රොඩක්ට් එකක්. මේක නයිට් ටයිම් එකේදී ගාන්න තියෙන රැපින් මාස්ක් එකක්. මේකේ ඔය එහා පැත්තේ තියෙන රෝස පාට එකකින් තමයි අරගෙන ගාන්නේ ජෙල් එකක් වගේ. ගම් එකක් වගේ. ඉතින් මේක හොඳට ෆේස් වොෂ් එකෙන් මූණ වොෂ් කරලා ඉවර වෙලා මුළු මූණෙම රැප් කරගන්න තමයි තියෙන්නේ. මුළු මූණෙම ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ. ඔන්න ඔය එහා පැත්තේ අර තියෙන ස්පූන් එක වගේ එකකින් මේක මූණේ ඇප්ලයි කරපුවාම ඕවර්නයිට් තියලා උදේ ඇහැරෙද්දි මේක හෙමීට අර හැම ගැලවෙනවා වගේ ගැලවෙනවා. මේක කොලජන් මාස්ක් එකක්. මේ මාස්ක් එක ගෑවට පස්සේ මේක මෙඩිකියුබ් එකේ කොලජන් මාස්ක් එක. මේක ගෑවට පස්සේ උදේට හැම ගැලවෙනවා වගේ ගැලවෙනවා. ඇත්තටම ඊට පස්සේ මූණ වොෂ් කරලා අපි මොන හරි ක්‍රීම් එකක් ඇප්ලයි කරා කියන්නකෝ. එහෙම නැත්නම් මොන හරි ෆවුන්ඩේෂන් එකක් ඒකත් එක්ක හරියට නිකන් මේ අරක බ්ලෙන්ඩ් වෙනවා. අපේ ස්කින් එක මේක ගෑවට පස්සේ මේ මොයිස්චර් ගතියක් තියෙනවා. ගොඩාක් හැම ෂයින් වෙනවා. අනිත් එක තමයි මේකෙන් අපි රැප් කරද්දී අර මූණ චුට්ටක් ඉස්සෙනානේ. එතකොට උදේ වෙනකම් මේ මූණ ඒ විදිහට තමයි තියෙන්නේ. අර මූණ එතකොට අර එල්ලා වැටෙන එකත් හැමේ නතර වෙනවා මෙන්න මේ ප්‍රොඩක්ට් එක නිසා. දැන් කියන්න යන්නේ හැම ගැන නෙමෙයි මේක කොණ්ඩේ ගැන. කොණ්ඩේ ගැන ගොඩාක් ප්‍රශ්න මට තියෙනවා. කොහොමත් මට ඉස්සර තිබුණේ කර්ලි හෙයා එකක්. මම ඊට පස්සේ ඒක ස්ට්‍රේට් කරා. ස්ට්‍රේට් කරාට පස්සේ ගොඩාක් සැරයක් මම රීබොන්ඩින් කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක කොණ්ඩේ ගොඩක් දුරට ඩැමේජ් වෙලා තමයි තියෙන්නේ. ඉතින් දැන් කොණ්ඩේ ෂෝට් වෙන්නම කපලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ ෂැම්පෝ එක දැන් මම පාවිච්චි කරන්න නම් ටිකක් දවස්. මේක තමයි මම පාවිච්චි කරන ෂැම්පෝ එක. වතේක එකේ මම හිතනවා මේක බෙස්ට් රිසල්ට්ස් දෙන ෂැම්පෝ එකක්. මේක හරි සුවඳයි. මම හිතනවා මේ ෂැම්පෝ එක නිසා මගේ කොණ්ඩේ අර තික්නස් එක එහෙම ආයෙ චුට්ට දැන් හැදිලා තියෙන්නේ කියලා.
ඒ නිසා තමයි මම මේක කොකොනට් ඇන්ඩ් කැස්ටර් ඔයිල් මං හිතන්නේ මේකත් හොඳ ප්‍රතිඵල තියෙන ෂැම්පූ එකක්. හැබැයි මට ලොකු ප්‍රතිඵලයක් තවම නැහැ. මම ඒක ඉස්සරහට කියන්නම්. මේක පාවිච්චි කරන්න අරගෙන ටිකක් කල් දැන්. ඒකත් එක්ක මගේ කොණ්ඩේ ඩෑන්ඩ්‍රෆ් තිබ්බා. ඉතින් ඒ නිසා හිස්සොරි වලට මොනවා පාවිච්චි කරත් මට වැඩක් වුණේ නැහැ. පස්සේ මම ඩොක්ටර් කෙනෙක්ගෙන් මේකට බෙහෙත් ගත්තා. ඒ ඩොක්ටර් තමයි මට මෙන්න මේ කන්ඩිෂනර් එක රෙකමන්ඩ් කරේ. මේ කන්ඩිෂනර් එකට වෙනම කිසිම මේ කෙමිකල් එකක් නැහැ. මේක මං හිතන්නේ නැචරල් ප්‍රොඩක්ට් එකක්. නැචරල් දේවල් වලින් හදන එකක්. මේක ඩැන්ඩ්‍රෆ් වලට කරන හොඳ ට්‍රීට්මන්ට් එකක්. මේක 3000 ගාණක් වගේ තමයි මේ ෂැම්පූ එක උනේ. හැබැයි මේක ගෑවහම ඇත්තටම කොණ්ඩේට මාර සනීපයක් දැනෙනවා. නිකන් ස්කැල්ප් එකට මාරම ෆ්‍රෙෂ් ගතියක් දැනෙනවා. සීතලක් දැනෙනවා. ඉස්සොරි ඇත්තටම මගේ දැන් හොඳටම අඩු වෙලා තියෙනවා. මේක ක්ලිම් ඩ්‍රෆ් මේක ඕනම ෆාමසි එකකින් සුපර් මාකට් වල නෑ ෆාමසි එකකින් ගන්න පුළුවන්. මේකත් හොඳ රිසල්ට් තියෙන ඩැන්ඩ්‍රෆ් වලට මේක මම ඩොක්ටර් කෙනෙක් රෙකමන්ඩ් කරලා ගත්ත ෂැම්පූ එකක්. මේකත් හොඳයි. මේක අරක යූස් කරලා පස්සේ අපේ ස්කැල්ප් එකට මේක තමයි යූස් කරන්න ඕනේ. මේක හොඳම හොඳ කන්ඩිෂනර් එකක්. මේක ෂැම්පූ විත් කන්ඩිෂනර්. එතකොට අපිට මේක ෂැම්පූ එකක් විදිහටත් යූස් කරන්න පුළුවන්. එතකොට මේක අර 24K ගෝල්ඩ් පැක් එකෙන් මට නිකන් ෆ්‍රී හම්බුන ප්‍රොඩක්ට් එකක්. මේක බොඩි ජෙල් එකක් මං හිතන විදිහට. මොකද ස්කින් කෙයාර් කියලා විතරයි එකේ ගහලා තියෙන්නේ. මේකේ ටෝන එකත් වගේ මේක ටෝන එක තරම් තික් ටෝන එක මේ තරම් තික් නෑ. ඉතින් ඒ නිසා මම මේක බොඩි ෂවර් ජෙල් එකක් විදිහට පාවිච්චි කරනවා. මම ෂවර් ජෙල් එකක් ඒ කියන්නේ බොඩි ජෙල් එකක් විදිහට ලක්ස් එකේ අර හැම සොෆ්ට් වෙන ප්‍රොඩක්ට් එක තමයි පාවිච්චි කර හිටියේ. මම ලක්ස් එකේ එක ගත්තේ නැහැ. මේක ඉවර වෙනකන් කියලා. මම දැනට මේක තමයි මගේ ඇඟට පාවිච්චි කරන ඇඟ හොදද්දි ෆේස් වොෂ් එකක් විදිහට. ඒකෙන් රිසල්ට් එක ගැන එහෙම ලොකු අයිඩියා එකක් මට නැහැ. නමුත් මේක අර ෆ්‍රී හම්බ වෙච්ච එක නිසා ඉතින් මම මේ දවස්වල මේක පාවිච්චි කරගෙන යනවා. ඉතින් ඕවා තමයි මගේ ඇඟට මම පිටින් ආලේප කරන දේවල් මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඒවත් එක්ක මම තව කොලජන් එකක් ගන්නවා. ඒකත් ලොකු ගාණක් නෙමෙයි. රුපියල් 2000ක් වගේ වෙන ප්‍රයිස් එකකට මම මේක ගන්නෙ. මේකත් මැජික් ඩ්‍රින්ක් එකක්. මේක හරි රසයි. මේක ලංකාවේ ප්‍රොඩක්ට් එකක්. මේක ඕන්ම ෆාමසි එකකින් සුපර් මාකට් එකකින් ගන්න තියෙනවා. ලොකු බෙනිෆිට් එකක් තියෙනවා. හැමත මේක පාවිච්චි කරන්න නම් දැන් මාස 3ක් වෙනවා. ඇත්තටම මේ අර ලොකු ගණන් දීලා ගන්න කොලජන් එකක් එක්ක තරගෙට දාන්න පුළුවන් හොඳ ප්‍රොඩක්ට් එකක්. මේක රුපියල් 2000කට වගේ ඉතින් ලබා ගන්න පුළුවන්. මේකෙන් උදේට මිලිලිටර් 10ක් තමයි බොන්නේ කියලා තියෙන්නේ. හවසටත් එහෙමයි. ඉතින් මේ ඩ්‍රොප් එකේ මේකෙන් ලැබෙන ප්‍රතිඵලය ඇත්තටම හොඳයි කියලා මට තේරිලා තියෙනවා. අනිත් මොන දේ ගත්තත් මේකෙන් 아무තු ෆිට් එකක් තියෙනවා කියන එක තේරිලා තියෙනවා. හැබැයි මේකත් එක්ක අපි ස්වභාවික දේවල් චුට්ටක් අපේ ඇඟට ටිකක් ලං කරගන්න ඕන. මොකද කෘත්‍රිම දේවල්ම හැමදාම අපිට පාවිච්චි කරන්න බැහැනේ. වයස යනවා. එතකොට අපේ ශරීරයේ අර තරුණ කාලේ ප්‍රතික්‍රියා කරාට වඩා ටිකක් වෙනස් වෙනවා. ඉතින් ඒකත් එක්ක ඕගොල්ලන්ට තව මොනවා හරි මම ගොඩක් කලිනුත් කිව්වා ගොඩක් වතුර බොන්න, වතුර බීලා හොඳ කෑම කන්න, එළවලු කන්න පුළුවන් නම් ගොටු කළ කරපිංචක් ඇඳ මේ දෙක සිරුසුරාදා ඉරිදා දවස් දෙකේ හරි හදාගෙන බොන්න. ශරීරයට ලැබෙන බෙනිෆිට්ස් ගොඩයි මේවා නිසා. අපි කෘත්‍රිමව රුපියල් 10 ගණන් වියදම් කරලා ගන්න දේවල් වගේ නෙමෙයි. ගෙදරදී හදා ගන්න පුළුවන් හොඳ පෝෂණයක් ලැබෙන දේවල් අපේ ශරීරයට එකතු කරගන්න ඕනේ. ඉතින් මේ ඔෆ් මාක් කොලජන් එක නම් ඇත්තටම හොඳයි. මම ගොඩක් අය රෙකමන්ඩ් කරනවා තියෙනවා. දැකලා තමයි ගත්තේ. මම ඒකයි කලිනුත් කිව්වේ ගොඩක් අය රෙකමන්ඩ් කරලා තියෙනවද? ඒක අපේ ශරීරයට ගැලපෙනවද කියලා චුට්ටක් අපේ මොබයිල් එකෙන් ෆෝන්ස් වලින් ගිහිලා පොඩ්ඩක් YouTube එකේ ඉන්ටර්නෙට් එකේ මේ වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා චුට්ටක් සර්ච් කරලා බලන්න. කවුරුත් කිව්ව පළියට ප්‍රොඩක්ට්ස් ගන්න යන්න එපා. ඒක හැමෝටම හරියන්නේ නැහැ. ඊට පස්සේ මේ තියෙන්නේ මම උදේට ගන්න මගේ අර වේද පප්පගේ අරිෂ්ට වගේ තමයි. මේක රහසක් නන් නෙමෙයි. දැන් මම කලින් පෙන්නපු කොලජන් එක තමයි මේ තියෙන්නේ. ඔෆ් මාක් එකේ මේකෙන් මම බොනවා මිලිලිටර් 10ක්. ඔය ඔකෙන් එකක් තමයි බොන්න කියලා තියෙන්නේ. එහා පැත්තේ තියෙන්නේ
යලෝ කලයකින් ඒක මං හදාගත්ත ඉමියුනිටි බූස්ටර් එක. ඒක මම හදාගෙන තියෙන ඒකෙන් ෂොට් එකක් මං උදේට ගන්නවා. ඒක හදාගත්ත විදිහ මං ඉක්මනට කියන්නම්. ඒකට දොඩම් ගෙඩි 2යි ඉඟුරු කෑල්ලක් මු කහ කෑල්ලක් එක්ක ලයිම් ජූස් එකතු කරලා තමයි මං ওই බූස්ටර් එක හදාගත්තේ බ්ලෙන්ඩ් කරලා. ග්ලාස් බොටල් එක දාලා තියාගෙන ඉන්නවා. ඉතින් මේකෙන් ෂොට් එකක් ගන්නවා උදේට. ඇඟ හිතා ගන්න බැරි විදිහට වෙනස් වෙනවා කියලා තමයි මම මේක බෙනිෆිට්ස් බලද්දි කිව්වේ. ශරීරයේ බර අඩු වෙනවා, හැම ලස්සන වෙනවා. මොකද ඉඟුරු කහයම තියෙන නිසා. ඔන්න ඉතින් මං ලස්සනට වෙන්න කරන හැමදේම ඕගොල්ලන්ට හංගන්න නැතුව හැමදේම කියලා දුන්නා. ඉතින් ඕගොල්ලන්ගෙත් ලස්සන රහස් බෙදා ගන්න අමතක කරන්න එපා. අපි හැමෝම කැමතිනේ ලස්සනට ඉන්න. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්.